කොහොමද ඉතින් ඔන්න ආයෙත් සැරයක් අපි ඔයාලව බලන්න ආවා. අද නම් ඉතින් හස්බන්ඩ්යි මයි විතරනේ මේ පුංචි තහඩු නවාතැනේ අපි දෙන්න ගෙවපු වරුවක් තමයි ඔයාලට මේ අරන් ආවේ. වැඩ නම් ගොඩාක් තියනවා. මේ වැඩ නම් ඉවර වෙන වැඩ නෙවෙයි හැබැයි. කොච්චර වැඩ තිබුණත් ස්පාසුවක් නැතුව ඒ කාර්යබහුලත්වය ඇතුළෙන් මහා ලොකු තනිකමක් පාළුවක් දැනෙනවා අපේ පුංචි පැටව් දෙන්න මේ පොඩි නවාතැනේ නැති හින්දා. ඒක නම් අපිට මහා ලොකුවට දැනෙනවා. කුයිඩක නෙවෙයිනේ අපි 4 දෙනා හිටියේ මේ චූටි තහඩු නවාතැනේ. ඉතින් අපි 4 දෙනා ගෑවි එකට ගුලි වෙලා හිටපු තැනනේ. ඉතින් එක්කෙනෙක් අඩු වුණත් ඒ පාළුව තනිකම නම් අනිවාර්යෙන් දැනෙනවා. ඉතින් ඊටත් වඩා මේ චූටි පැටව් දෙන්නගේ ගිරව් වගේ කියවිල්ල හිට මෙහෙට දුවන ඒ අස්සේ පුංචි රණ්ඩු ඔය හැම එකක්ම එකපාර නැති වෙලා යනකොට ඇත්තටම ඒ පාළුව ගැන නම් කියන්න වචන නැහැ. හස්බන්ඩ්යි මයි කතා වුණේ ඇත්තටම අපිට දරුවෝ නොහිටියා නම් අපේ ජීවිත මීට වඩා ගොඩාක් වෙනස් වෙයි කියලා. ඇත්තටම ලොකු අනාගත බලාපොරොත්තු නැහැ. මේ තරම් අපි ගෙවල් දරවල් හදන්නවත් දඟලන එකක් නැහැ. එයාලා ඉන්නකොට වඩා ඇත්තටම නැති වුණාම අපිට දැනෙනවා එයාලා වෙනුවෙන් නේද මේ අපි මෙච්චර දේවල් කරන්න කියලා. අපි දෙන්නගේ මේ දවස් ටික ගෙවෙන්නේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි. ඒ දෙන්න නැති පාළුවට තනිකමට ඔය වගේ දේවල් කියව තමයි අපි අපේ වැඩ කරන්නේ. හැමදාම ඉතින් දවසට 3-4 පාරක් අපි දෙන්න කතා කරනවා. අපි ගත්තේ නැත්තම් දුවලා දෙන්න හරි කතා කරනවා. වීඩියෝ කෝල් වලින් හරි යාළුව බලනවා. යාළුවා නම් ඉතින් සැරෙන් සැරේට එක ಜಾති කෑම බීම ආස දේවල් පුළුවන් තරම් කිරියම්මටයි සීයටයි කියලා කරව ගන්නවා මේ දවස් ටිකේ. ඔයාලා දැක්කනේ ඉතින් උදේට අපි දෙන්න කඩල චුට්ටක් කාලා තේ එකක් බිව්වා. ඒ බීලා හස්බන්ඩ් ඉතින් ස්ලැබ් එකේ ඉතුරු ටික ගලවන්න ගියා. මම ඉතින් දවල්ට යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ඉතින් මට තාම ගියාට උදව්වක් කරන්න දෙයක් නැහැ හස්බන්ඩ්ට. උදව් කරන්න තියෙන වෙලාවට ඉතින් මම යනවා. දැන් ඉතින් එයා අර උඩ නැගලා යකටින්නක් අරගෙන ඉනිමගේ ඉඳගෙන හරිම අමාරුවෙන් ඒව ගලවන වැඩවල තමයි ඉන්නේ. අනිත් එක ඉතින් ඒව ගලවන ළඟක පාතක ඉන්නත් බෑ. කඩාගෙන වැටේ කියන බයට ඉතින් හස්බන්ඩ් දුවන්න බලාගෙන තමයි ඉන්නේ. ඉතින් ඒක හින්දා මම මේ වැඩ ටික හිමීට ඉවර කරලා යනවා ඒ පැත්තට චුට්ටක් බලන්න ඉතින්. අදත් කැකිරි ගෙඩියක් තියෙනවා. අද නම් කැකිරි සම්බෝලේ හැදුවේ නැහැ. අද කැකිරි ගෙඩිය උයන්න තමයි මම මේ හදන්නේ. මොකද දන්නවද සම්බෝලේ හැදුවේ නැත්තේ? මම පෝච්චි වල හදලා තියෙන මුකුණු වැන්න ටිකක් කඩලා තියෙනවා. ඉතින් ඒකෙන් මැල්ලුමක් හදන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් මේකෙන් සලාද හදලා මුකුණු වැන්න මැල්ලුනුත් එක්ක කන්න බෑනේ. ඉතින් ඒකෙන් කොස්සට ටිකක් එහෙම දාලා කැකිරි එක උයලා මැල්ලුමක් හදාගන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් මේ කැකිරි ගෙඩිය කපනකොට මේ උයන වැඩ කරනකොට 100,000 වාරයක් මට මගේ දුවලා දෙන්නව මතක් වුණා. ඔයාලට මං කිව්වනේ කලිනුත් කැකිරි කන්නේ දෙන්න හරි ආසයි අමුවෙන්. ඉතින් වෙනදා වගේ නම් මට මේ කැකිරි ගෙඩිය මේ විදිහට උයන්න හම්බෙන්නේ නැහැ. මේකෙන් භාගයක්ම දෙන්නත් එක්ක අමුවෙන් කන්න ඉල්ලනවා. ඒ විතරක්ද ඔයාලා දකින්නවනේ මගේ වීඩියෝස් වල මගේ චූටි දුව තිබ්බට ටික කපන්න, කොස්සට තලන්න, ලුණු සුද්ධ කරන්න ඔය වගේ දේවල් වලට මට කොච්චරනම් උදව් වෙනවද. ඉතින් මේ කරන හැම වැඩකදීම මට යාළුව තප්පරෙන් තප්පරයට මතක් වෙනවා. මේකේ මුක්කු ටික ගැලවෙනකන් ඔයාලත් කොච්චරනම් ආසාවෙන් බලන් හිටියද නේද? ඉතින් ඔන්න බලන්නකෝ මුක්කු ටික ගැලවුණාම උතන තියෙන එළිය මොන තරම්ද කියලා. තාම ඔයාලා ලස්සනට දැක්කේ නැහැ. තව මෙතන ඉවර කරන්න අපිට වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ටික ඉවර කරලා ඔයාලට ලස්සන වීඩියෝ එකක් අරන් යන්න අපේ චූටි ගෙදර. ඉතින් මං කැකිරි කපනකොට ඔයාලා දැක්ක නේද? අද වෙනස් විදියකට කැපුවේ. කැකිරි කැපුවේ හරියට වට්ටක්ක කපනවා වගේ. ඉතින් ඕක දකින්න කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම දානේ කැකිරි උයන්න කපන්නේ කියලා. ඉතින් මට හිතුණා ඇයි අපි එකම විදිහට සාම්ප්‍රදායික ක්‍රමයටම එළවලු කපන්නේ කියලා. මෙහෙම කැපුවත් වෙනසක් නැහැ.
ඇත්තටම අපි උයන පියනකොට චුට්ටක් වෙනස් විදියකට හිතුවත් ඒ දේවල් වලින් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. සමහර වෙලාවට ඇත්තටම අර වෙනදා කන රසට වඩා වෙනස් රසයක් එනවා අපි එළවලු කපන විදිහනොත්. කෙසෙල් ගෙඩි අපි ගොඩක් වෙලාවට අර හැඩයටනේ කපන්නේ. එහෙම නැතුව චූටි කොටු කපලා බලන්නකො. එතකොට නිකන් අර වෙනදා කනවට වඩා හරි අමුතු රසයකුත් දැනෙනවා. කෙසෙල් ගෙඩි කන්න ආස නැති කෙනෙකුට උනත් කන්න හිතෙනවා. අර කෙසෙල් ගෙඩි කපන සාම්ප්‍රදායික ක්‍රමයටම කපලා ගත්තාම තමයි අපිට ඒ දේවල් නිකන් අර අපෝ මේ වනේ ඒව කන්න බෑ අන්න එහෙම කියලා හිතන වෙලාවල් තියෙනවා. හැබැයි ඉතින් ඔය කපන ක්‍රමේ හරි චූටි වෙනසක් කරොත් අපිට ඒකේ රස වෙනස් කරලා ආස නැති දේවල් ආස කරලා කන්න නැති කෙනෙකුට උනත් කන්න දෙන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො ගෙදරට ගෙනාවපුව මුකුණු වෙන්න දඬු ටිකක් මල් පෝචි 3ක හැදුවා මම. බලන්නකො ඉතින් දුවලා හිටියනම් අපි 4 දෙනාටම මේ මැල්ලුම ඇතතුරු මුරුංගා ඉති 5ක් තිබුණා. කලින් දවසක මැල්ලුම් හදද්දි මම මේකටම දාන්න කියලා හිතාගෙන ඉති 5ක් තියාගත්තා. ඒ ටික දාලා තව කූර කොළ වගේක් තිබුණා. ඒවත් ගෙදර මල් පෝච්චි වල තමයි හැදිලා තිබුණේ. ඔව්ව ඔක්කොම දාලා කලවම් මැල්ලුමක් තමයි මේ හදන්නේ. හැබැයි වැඩිපුරම තියෙන්නේ මං හදපු මුකුණු යන්න. සමහර අය කතර මුරුංගා හැම කන්න ආස නැහැනේ. ඇත්තටම මේ විදියට හදලා බලන්න මොනවද මේ මැල්ලුම කියලාවත් හොයාගන්න බැරි වෙයි. ඇත්තටම රසයි. මේක මලවන එකේ තමයි රහස තියෙන්නේ. ගොඩාක් වෙලාවට හරියට මැල්ලුම මලව ගන්න බැරි වුණාම තමයි ඔය සමහර කොළ වර්ග සමහරු ආස නැහැ කියන්නේ. රස නැහැ කියන්නේ. කන්න කැමති නැහැ කියන්නේ. ඉතින් මම මේ දේවල් කියන්නේ මොකද දන්නවද? අවුරුදු 25 28 30 වගේ නංගිලා අලුත විවාහ වුණ අය ඉන්නවා. ඉතින් ජීවිතේ ලොකුවට ඒගොල්ලන්ට අත්දැකීම් නැහැනේ. ඉතින් මෙන්න මේ දේවල් වලින් පුංචි දේවල් හරි ඉගෙනගෙන ගෙදර තමන්ගේ ආදරණීයන්ට රසම රස කෑම වේලක් රස විතරක් නෙවෙයි ඔයාලා හදන හැම කෑම වේලකම පෝෂණ ගුණය ගැනත් හිතන්න. ගෙදර අයට ආදරේ නම් ඒ අය වෙනුවෙන් රසට වගේම ගුණට දේවල් දෙන්නත් ඕනේ. ආදරණීය අම්මා කෙනෙක්ගේ ආදරණීය බිරිඳකගේ යුතුයකමක් ඒක. යෝයා ඉන්න අතරේ තදටම අවුව වැටලා තිබ්බා. මේ වෙලාවෙ ඉතින් රෙදි ටික වේලෙන්න දාන්න ආවා මම. ඔය බලන්නකො මේ පැත්තේ තාම මුක්කු ගලවන්නත් තියෙනවා. දැන් නම් ඉතින් ගොඩාක් දුරට ඉවරයි. දැන් වටේ ටික එහෙම තමයි තියෙන්නේ. මං ගොඩක් වෙලාවට වොෂින් මැෂින් එකට රෙදි දාන්නේ ටිකක් එකතු වුණාම. මොකද ඉතින් ටික හොදන එක අපරාධනේ. ඉතින් එදා දුවලා දෙන්න යනකොට එකතු වෙච්ච රෙදි ටික අද තමයි ඔන්න හොදගත්තේ. ඉතින් පස්සේ සතියක් දෙකක් යනකම් ඉතින් රෙදි එකතු වෙනවත් අඩු වෙයි. ඒ දෙන්න ගෙදර නැති නිසා. ඉතින් චූටි ගවුම් එහෙම ඔක්කොම ඔන්න සති දෙකකට විතර පස්සේ තමයි ආයෙ මට හොදන්න වේලන්න වෙන්නේ. තව ඒ දෙන්නගේ සුදු ඇඳුම් ටික තියෙනවා. සපත්තු ටික තියෙනවා. එතකොට පොත් බෑග් ටික තියෙනවා. ඌවා හොදන්නත් ඕනේ. පොත් බෑග් වලට කලින් සුදු ඇඳුම් ටික ඔක්කොම හොදලා වෙනමම අරන් තියන්න ඕනේ. මොකද මේ අපේ චූටි නවාතැනේ ඌවා තැන් වල තිබ්බොත් එහෙම ඉක්මනින් ජරා වෙන්න පුළුවන්. ඒක නිසා හොදලා ඇතුළකට දාලා තියන්න ඕනේ. ඉතින් වැඩ ගොඩාක් ඉවර කරලා මං ආවා අපේ පුංචි අලුත් ගේ ඇතුළට. ඔයාලා දන්නවද මම උදේ හවස වැඩ කරන අතරෙත් අපේ මේ පුංචි අලුත් ගෙට ඇවිල්ලා මේ පුංචි කවුළුවෙන් එළිය චුට්ටක් බලන් ඉන්නවා. මෙතන ඉන්නකොට හොඳට හුලං යනවා ඇතුළට. ඔයාලට මතක ඇති මම මෙන්න මේ බිත්තිය බඳිනකොට මෙතන එළියේ අහසේ ලස්සනට රත්තරන් පාටට ඉර බෑගෙන යන හවසක ඔයාලට කිව්වා මෙතන ඉඳන් කවදා හරි හවසට මට මෙන්න මේ අහස දිහා බලන් ඉන්න ආසයි කියලා. ඉතින් තව චුට්ටක් ඉවසගෙන බලන් ඉන්න වෙනවා. ඒ ලස්සන දවස එනකම් මම මෙතනින් බලන් ඉන්නවා දැකලා හස්බන්ඩ්ුත් ආවා ඔන්න එහා පැත්තෙන්. එයාගේ වැඩ නවත්තලා මං ඉතින් එයාට ඔය වගේ මං ආස දේවල් කිව්වම එයාත් ඒ දේවල් හිතින් මවා ගන්නවා. ඉතින් එයාටත් ඕනේ පුළුවන් තරම් ඉක්මනින් මගේ ඒ හීන හැබෑ කරලා දෙන්න.
මට ඉතින් දැනුත් මේ කවුළුවෙන් ඉර බැහැගෙන යන හැටි බලන්න නම් පුළුවන්. ඒත් මං හිතනවා ඔයාලට මම මේ කියන දේ තේරෙනවා ඇති කියලා. ලස්සන රූම් එකක ඉඳලා ජනෙල් පියන් දෙක ඇරලා බලනකොට අන්න ඒ පේන ලස්සන අහස දිහා තමයි මට බලන් ඉන්න ඕනේ. මේ අලුත් ගෙට ගිහිල්ලා චුට්ටක් වෙලා දැන් ඔහොම බලන් ඉන්න එකත් මට දැන් පුරුද්දක් වෙලා. කොච්චර වැඩ තිබ්බත් උය උයා ඉන්න අතරේ හරි දුවගෙන ගිහිල්ලා චූටි රවුමක් දාලා එනවා. ඔන්න ඉතින් හස්බන්ඩ්ටත් බඩගිනී කිව්වා. දැන් ඉතින් දවල් වෙලානේ. මං ඉතින් වෙලාවට වැඩ ටික ඔක්කොම ඉවර කරගත්තා. කොච්චර එහෙම රවුම් ගගා හිටියත් උයන්න වැඩි ආස නැති කෙනෙකුට ආසාවෙන් උයන්න චූටි ක්‍රමයක් කියන්නද මම. මේක මමම හොයාගත්තු එකක්. හැබැයි මම උයන්න පිහින් ආස නැත්තේ නැහැ. කෑම ಜಾති හදන්න මං ওই දේවල් වලට ආසයි. හැබැයි මට මේ ක්‍රමේ කරනකොට මට හිතෙනවා ඇත්තටම නොදැනී මේ දේවල් වෙනවනේ, ඇඟටවත් දැනෙන්නේ නැහනේ කියලා. අප්පෝ දැන් උයන්න තියෙනවනේ, දැන් පොල් ගන්න තියෙනවනේ, දැන් මේ එළවලු කපන්න තියෙනවනේ කියලා ලොකුවට ඔළුවට ගන්නේ නැතුව වේලාසන පටන් අරගෙන දවල්ට උයන්න තියෙනවා නම් 10:00ට 11ට විතර පටන් ගත්තම අපිට 12:00 වෙනකොට උයා ගන්න බැරි කමක් නැහනේ. ඉතින් එළවලුවක් කපලා තියලා චුට්ටක් රවුමක් ඇවිදලා එන්න. රවුමක් කියන්නේ ගෙවල් ගාන යන්න කියලා එහෙම නෙවෙයි මම මේ කියන්නේ. ඔය ආදපු මල් ගහක මලක් අත ගාලා එළවලු පැලයක් දිහා බලලා වතුර චුට්ටක් දාලා ඒකට. එහෙම නැත්නම් ඉතින් හස්බන්ඩ් හරි කොහේ හරි ඉන්නව නම් යාලත් එක්ක චුටි කයියක් දාලා ආපහු ඇවිල්ලා උයන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් ඔය යන හැම තැනකම හොඳ සිහියෙන් යන්න ඕනේ. ලිපේ දෙයක් තියලා ආවනි කියලා හොඳ කල්පනාවෙන් ඉන්න ඕනේ. එතකොට ඉතින් අමතක වෙන්නේ නැහනේ. අනිත් එක අපි ගොඩාක් දුර යනව නෙවෙයිනේ. ළඟපාතට ගිහිල්ලා විනාඩි 5කින් විතර එන්න ඕනේ. ඇවිල්ලා ඊළඟ වැඩේ කරන්න ඕනේ. එහෙම කරලා බලන්නකෝ දවසක් දෙකක් ඔයාට උයන එකත් මොනවද කියලා හිතෙයි. හැබැයි ඉතින් ඔන්න මං කියපු වැඩේ කරන්න ගිහිල්ලා ලිපේ තියලා කියපු දේවල් අමතක කරගන්නවා එහෙම නෙවෙයි. හොඳද? ඔන්න ඉතින් අද දවසේ අපි දෙන්නගේ වරුව ඉවරයි. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.